අපිට නොබෙල් ප්‍රයිස් එක ලැබුණා පහුගිය දවසක ජපානයේ තිබිච්ච එක්සිබිෂන් එකේදී ලංකාවේ තේ කිලෝ එකක් ඩොලර් 860 ගානකට ගියා. ඒක ලංකාවේ මුදලින් 2,75,000ක් විතර. මම හිතන්නේ ඒක ගිනස් රිපෝට් එකක්. ගිනස් වාර්තාවක් පිහිටෙව්වා. ලංකාවේ තේ වල තියෙන ක්වොලිටි එක ඊටාම විශිෂ්ට මට්ටමින් තියෙනවා. ඒක නිසා තවදුරටත් මේ තේ කර්මාන්තයේ අපනයන ශේෂ්ත්‍රයට තියෙන ඉල්ලුමට හරියන්න තේ නිෂ්පාදනය කිරීම තමයි අපේ තියෙන ඉලක්කය. අභියෝගය ඒ අභියෝගේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද අපේ ක්වොලිටි ටී ලෝකේ තාම බොහෝ පිළිගැනීමක් තියෙනවා. දැන් නොබෙල් සාමතාගේ ලෝකේ අපි මෙච්චර කල් අහලා තියෙන්නේ යම්කිසි කාර්යයක් වෙනුවෙන් අපි කියමු ව්‍යවසායකත්වය. ඒ වගේම මම හිතනවා විශේෂයෙන්ම සාම ක්‍රියාදාමයකට මැදිහත් වීම සම්බන්ධව උගතුන්ට බුද්ධිමතුන්ට ලබා දුන්න තාගයක්. ඉතින් මේ ජපානයේ තිබිච්ච වෙන්දේසිය සම්බන්ධයෙන් අපේ තේ 800කට වගේ මුදලකට අලෙ වුණා කියන. ඩොලර් 800කට වගේ. ඒකට මේ නොබෙල් සාමතාගේ හම්බුණාලු. ඉතින් මේ පට්ටපල් බොරුදි මේ වගේ නරිමෝල් වැඩ කරන ඇමතිවරු ඉන්න ආණ්ඩුවක ගැන ආණ්ඩුවගේ අනාගතය ගැන අපිට කියන්න දෙයක් නැහැ නේ. ඉතින් මේ අය හිතනවා මේ නොබෙල් සාමතාගේ හම්බුණා කිව්වහම මේ ගමේ ඉන්න පුංචි බණ්ඩ මාමයි ගමේ ඉන්න දයාවති නන්දයි මේක පිළිගන්නේ කියලා මේ අය හිතනවා. ඉතින් මේ අන්දවනකට තාමත් කරන්නේ. ඉතින් බොහොම පැහැදිලිව කියන්න ඕනේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරා. ඒ චිත්‍රපටිය දැන් මේ රූගත කරනවා. දැන් මේ කියන්නේ මේ සුනිල් හඳුලෙත්තු මැතිතුමාලා කියන්නේ මේ චිත්‍රපටිය පුළුවන් නම් බලාපියව කියලා තමයි මේ කියන්නේ. ඉතින් මේ ජනතාවගේ භාෂාවෙන් කියන මේ වගේ මෝඩ ආතල් දීලා ජනතාව අන්දවන්න එපා. නොබෙල් සාමතයාගේ මේ ලෝකේ දීලා තියෙන්නේ මොන වගේ පුද්ගලයින්ටද කියන කාරණේ සම්බන්ධව ඔබතුමා දෙපාරක් මම හිතන්නේ ඉගෙනගෙන ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහ කතා කරොත් හොඳයි කියන කාරණේ තමයි මේ අවස්ථාවේ සිහිපත් කරන්න තියෙන්නේ.